හායි යාළුවනේ ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ගෙවත්තේ. එහෙම නැත්නම් garden එකේ ලස්සනට ඇති කරන්න පුළුවන් සත්තු මොනොන්ද සහ ඒ සත්තු මොනවද අපි ළඟ ඉන්නේ කියලා. මේක විශේෂයෙන්ම කියන්න ඕන කුකුල් වර්ග. නිකන් ලස්සනට හදන්න පුළුවන් garden එකේ අතහැරලා හදන්න පුළුවන්. size එකෙන් විශාල සත්තු එහෙම නැත්නම් size එකෙන් කුඩා සත්තු ඒ වගේ ලස්සන සත්තු ගැන එහෙම නැත්නම් fancy birds ලා ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම මේ ඔයාලට පේන්න ඉන්නේ කොචින් කියන වර්ගය. මේකෙත් විශාල වර්ණ ප්‍රමාණයක් ඉන්නවා. එක එක වර්ණ වලට අද මාකට් එකේ එක එක මිලවල් නියම වෙලා තියෙනවා. මේකේ ඉන්නේ කොචින් එකේ සිල්වර් ලේස් වගේ වර්ගයක් තමයි ඉන්නේ. ඔයාලට මේක සාමාන්‍යයෙන් අඳුර ගන්න ඕන. මෙයාලේ කකුල් ටික පේන්නෙම නෑ. ඒ තරමටම වැහිලා තියෙන්නේ. ඊට පස්සේ බ්‍රහ්මා වගේ හැඩයක් තියෙන සතෙක් මෙයා. ඒ උනාට සතා ගොඩක්ම කොටයි. මේ ඉන්නේ ඒකේ කුකුලෙක් තමයි. ඒ වගේ ඔයාලට මේ සතාව දැක්කාම අඳුර ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ ඉන්නේ ජැපනිස් බෙන්ටම් එකේ බ්ලූ එකක්. බ්ලූ කියන්නේ නිල් පාට. නිල් පාටට කියන්නේ සාමාන්‍යයෙන් අලු පාටට හුරු නිල් පාටක් තමයි මෙයාලගේ තියෙන්නේ. ඒක තමයි ජැපනිස් බ්ලූ එක. මේකෙත් ජැපනිස් බෙන්ටම් වලත් වෙන වෙන පාට වර්ග ඉන්නවා. අපි ළඟ දැනට ඉන්නේ ජැපනිස් බ්ලූ එකේ ඉන්නවා. එතකොට මේ පෙන්නේ මෙයාලා පිටර දාන සත්තු. ඒ කියන්නේ අපේ මව් සත්තු තමයි මේ ඉන්නේ. මෙයාලගෙන් පැටව ගන්න පුළුවන්. ඒත් එක්කම ඇමරිකන් සිල්කි. ඇමරිකන් සිල්කි එකත් අපේ ළඟ ඉන්නවා. මේකත් ගාඩන් වල ලස්සනට හදන්න ගොඩක්ම වටින එකක්. එතකොට මේකෙත් අපි ළඟ ඔයාලට පැටව ගන්න ඉන්නවා. ඔයාලා අපිට කලින් කෝල් එකක් දුන්නොත් මේකෙනුත් ඔයාලට පැටව දෙන්න පුළුවන්. අපි පෙන්නන මේ ඕනම වර්ගයක පැටව ඔයාලට අපෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මෙතනත් එක මේල් කෙනෙකුයි ෆීමේල් 4ක් ඉන්නවා. මේකෙත් විවිධ වර්ණ තියෙනවා. මේකෙත් දුඹුරු පාට එහෙම නැත්නම් කළු පාට ඒ වගේ වර්ණත් තියෙනවා. එතකොට මේ ඉන්නේ කෝෂාමෝ. කෝෂාමෝගේ මේ සුදු එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. මේ තනි කුකුලෙක් අපි වෙනම දාලා තියෙනවා. ඇයි දැන් මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ කියන්නේ ඔයාලට? ඔව් මොකද්ද? ඇයි ඔව් ඇයි කියන්නකෝ ඇයි කියලා. ඇයි කො ඇයි කියලා කියන්න. ඇයි මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද කියන්නකෝ. මොකද්ද කියන්නේ? ඔව් ඇයි ඇයි ඔළුව අල්ලන්න ඕනද? බඩගිනිද? බඩගිනිද? අපිට යාළුවෙක්ගෙන් පොඩි බාධාවක් ආවා. එතකොට මේ ඉන්නේ කෝෂාමෝ. මේ ඉන්නේ වයිට් කිකිලියක් ඉන්නවා. ඒත් එක්කම අපිට බ්ලැක් කුකුලෙක් ඉන්නවා. වයිට් කුකුලෙකුත් ඉන්නවා. එතකොට මේකෙත් පැටව ඔයාලට අපෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි කුකුළු දෙන්න මේ කිකිලියට මාරුවෙන් මාරුවට මේ බ්‍රීඩ් කරනවා. එතකොට කෝෂාමයකිනුත් පැටව ලබා ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. මේ වර්ගයේම පොඩ්ඩක් මිලෙන් අධිකයි. ඔයාලා චුට්ටක් හොයලා බලන්න. එතකොට මේ ඉන්නේ සර්බ්‍රයිට්. සර්බ්‍රයිට් කියන වර්ගයේත් පාට තුනක් දැන් ලංකාවේ ඉන්නවා. එතකොට සිල්වර් පාට, ගෝල්ඩ් පාට සහ බෆ් කියන එක. එතකොට ඔයාලා මේ ඉන්නේ සාමාන්‍යයෙන් දන්න කඩක්නත්. මේකත් ගාඩන් වල අතහැරලා ලස්සනට හදන්න පුළුවන්. මොකද හොඳ කළු පාටට හුරු සත්තු මේවා. ඒ වගේම මේක ෆාම් විදියට හදන්න එහෙම නැත්නම් ෆාම් බිත්තර එහෙම නැත්නම් අපි ලේයර්ස් හදනවා විදියටත් හදන්න පුළුවන්. කිසිම පාඩුවක් නැහැ. එතකොට මේ ඉන්නේ ජයන් බ්‍රහ්මා කියන වර්ගය. මේ වගේ මම වෙන වීඩියෝස් ඔයාලට කරලා තියෙනවා. ඒක නිසා මගේ YouTube channel එකේ ගිහිල්ලා බලන්න පුළුවන් මේ වගේ වීඩියෝ. මේ ඉන්නේ බ්‍රහ්මා කියන වර්ගය. මේකත් ගොඩාක් ලස්සනයි garden එකකට හදන්න. මම අර කොචින් කියලා කිව්වේ ඒකෙම ඒ වගේම මේක ටිකක් ලොකුයි. කොචින් මේ වගේ උස නැහැ. කොචින් එක පොඩ්ඩක් පිටරේ වගේ හැඩේ. මේක ටිකක් උසයි. සාමාන්‍යයෙන් මේක පිටරටවල වල නම් මස් වලට තමයි හදනවා කියලා කටකතාවල සහ ඉතිහාසයේ සඳහන් වෙන්නේ. එතකොට මේ ඉන්නේ ෆීනික්ස් කියන වර්ගය. මේ ෆීනික්ස් එකේ සිල්වර් එක්කෙනෙක්. මේ සිල්වර් පෙයාරයක් අපි ළඟ ඉන්නේ. ෆීනික්ස් එකේ සිල්වර් එකට අමතරව වයිට් ඉන්නවා, BB රෙඩ් ඉන්නවා, ගෝල්ඩ් ඉන්නවා. ඒ වගේ වර්ග සෙට් එකක් ඉන්නවා. එතකොට මේ ඉන්නේ සර්බ්‍රයිට් එකේ ගෝල්ඩ් ජෝඩුවක්. මම අර එක තැන් වල වීඩියෝ ක්ලිප්ස් වෙනම ගන්න නිසා තමයි එක පිළිවෙලකට මම දාලා නැහැ. ඒ දාපු විදිහටම තමයි මේ වීඩියෝ එකට අප්ලෝඩ් කරලා තියෙන්නේ. මේ එතකොට ඉන්නේ ගෝල්ඩ් එක්කෙනෙක් තමයි මේ ඉන්නේ සර්බ්‍රයිට් කියන වර්ගයේ. මේ ඕනම එක ඔයාලට පැටව ගැනීමේ හැකියාව තියෙනවා.
එතකොට මේ ඉන්නේ බෆ් කියන කලර් එක. ඔයාලට පේනවා ඇති ගෝල්ඩ් එකටයි සිල්වර් එකටයි වැඩි වෙනස් මේක බෆ් කියන කලර් එක. මම දන්නා විදිහට දැනට අප මේ මාකට් එකේ සර්බ්‍රයිට් මාකට් එකේ වැඩිම මිලකට අලෙවි වෙන වර්ගය තමයි මේ බෆ් කියන වර්ගය. අපි ළඟ බෆ් කියන වර්ගය දැනට පැටව මාකට් එකට දෙන්න විදිහක් නැහැ. ඒතර මේ බෆ් කිරිල්ල ඉන්නේ කිකිලි. එතකම අපි සිල්ලෝ කුකුලෙත් තමයි එකට දාලා තියෙන්නේ. ඒතර ෆීනික්ස් එකේ මං කිව්වේ වර්ග ඉන්නවා කියලා. මේ ඉන්නේ ෆීනික්ස් එකේ වයිට් එක. එතකොට අපි ළඟ වයිට් එකයි සිල්වර් එකයි විතරයි දැනට ඉන්නේ. බීබී රෙඩ් එක නැහැ. අපි ළඟ ඊට අමතරව ගෝල්ඩ් එක නැහැ. මේ දෙකෙන් ඔයාලට අවශ්‍යයි නම් පැටව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් අපිට පොඩ්ඩක් කලින් කියන්න. මොකද මේ වගේ බිත්තරත් අපි විකුණන නිසා කලින් අපිට කෝල් එකක් දීලා ඉන්න. එතකොට මේ ඉන්නේ චයිනීස් ගූස්. මේකෙත් සුදු පාට ඉන්නවා, මේ වගේ දුඹුරු පාට එකක් ඉන්නවා, කළු පාට එකක් ඉන්නවා. ඒක අපේ ළඟ ඇත්තටම නැහැ. ඒක මිලෙන් ගොඩක් අධික සත්තු වර්ගයක්. එතකොට මෙයාලගෙත් මේ ඉන්න සුදු පාට සෙට් එක. මෙයාලගෙත් ඔයාලට පැටව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපිට දුරකථන ඇමතුමක් දෙන්න. එතකොට අපි කියන්නම් කවද වගේ දවස්වල පැටව ගන්න පුළුවන්ද කියලා. මේ දවස්වල දැනට පැටව අපි ළඟ ඉන්නවා. එතකොට මේ වීඩියෝ එකේ පෙන්නේ ගූස්ලගේ පැටව සෙට් එක තමයි මේ පේන්නේ. සුදු එකක් ඉන්නවා, අතනර දුඹුරු පාට එකක් ඉන්නවා අපි ළඟ. එතකොට ඊට අමතරව මේ වගේ ලොකු සත්තු ඔයාලට මිලදී ගන්න පුළුවන්. OG බෙන්ටම් එකේ මේ සෙට් එකේ නම් පිරිමි සත්තු තමයි වැඩිපුර ඉන්නේ දැනට. කෑම සත්තු දෙන්නේ කිකිලියෝ දෙන්නේ එක තුන් දෙනෙක් හරි තමයි ඉන්නේ. මේ කාටට කුකුල අවශ්‍යතාවයක් තියෙනවනේ මෙන්න මේ පාට වලින් දැනට ඔයාලට කුකුල මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැත්නම් කිකිලියෝ දෙන්නෙක් වගේ ඇති පෙයාර් වශයෙන් මිලදී ගන්න කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔයාලා අපිට කෝල් එකක් දෙන්න. එතකොට ඔයාලට අපි කියන්නම් දැනට මොනවද ඉතුරු වෙලා ඉන්නේ කියලා. එහෙම නැත්නම් මේ කුකුලෝ කාට හරි අවශ්‍යතාවයක් තියෙනවා කුකුලෙක් තනි කුකුලෙක් හදන්න. එහෙම නැත්නම් කිකිලියෙක් ඉන්නවා කුකුලෙක් නෑ වගේ. එහෙමනම් ඒත් අපිට කෝල් එකක් දෙන්න. ඩොර් සර්බ්‍රයිට් එක ඊට අමතරව බ්ලූ බෙන්ටම්, එතකොට OG බෙන්ටම්, ෂෝට් ලෙග් මේ වගේ ඕනම වර්ගයක් අපි ළඟ ඉන්නවාට ලබා ගන්න. මෙතනත් ඒ වගේම මාස 3මාර පැනපු පැටව තමයි ඉන්නේ. මේ ටිකනොත් ඔයාලට අවශ්‍ය එකක් මිලදී ගන්න පුළුවන්. මේ බ්‍රවුන් පාට කෙනෙක් ඉන්නවා, එයාව දීලා තියන්නේ අපි. මොකද වීඩියෝ එක බලලා නැත්නම් ඉල්ලනවා. ඔන්න ඔය බ්‍රවුන් පාට එක්කන අවසාය යාට කිකිලියෝ දෙන්නෙක් ඉන්නවා. ඒ තුන් දෙනාම අපි එක්කෙනෙක්ට දැන්ට දීලා තියෙන්නේ. ඒකේ අනිත් කට්ටිය ඕන එක්කෙනෙක් මිලදී ගැනීමේ හැකියාව ඔයාලට තියෙනවා. එහෙමනම් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනකම් මම ගිහිල්ලා එන්නම්. එහෙමනම් ඔයාලට සුබ දවසක්.